උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ගෙන එන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය නිදාන කතාව. බෝධිරාජ කුමාරයා කර වූ ප්‍රසාදය කෝකනද නමින් පතලේය. එදා මිහිපිට තිබූ අන් හැම ප්‍රසාදයන් අභිබවා සිටියේය. බලන්නන්ට එය පෙනෙනුයේ අහස ඉගිලෙන්නාක් සේය. එදා වඩු කර්මාන්තෙහි අති දක්ෂයා වූ වඩුව අලවා එය කරවිය. බෝධිරාජ කුමරා තෙමේ වඩුවා ගෙන්වා තමුසේ මෙයට කලින් මෙබඳු පහයක් කර තිබේද නැත. තා කළ පළමු පහය මේ දැයි ඇසීය. දේවයන් වහන්ස එසේය. මා කළ පළමු පහය මෙයය. ඔහු කීය. එවිට කුමරා තෙමේ මින් පසු මොහු අනෙකකු උදෙසා මෙබඳු පහයක් කළේ නම් මාගේ මේ පහයෙහි වටිනාකම පහත වැටෙන්නේය. එහෙයින් අද හෙටම මොහු මරා දැමිය යුතුය නැත. අත් පාහු කපා දැමිය යුතුය. ඇස් හෝ උදුරා දැමිය යුතුය. එවිට මොහුට අන් පහයක් කරන්නට නොපිළිවෙනැයි සිතා තම යහළු වූ පංජිකප් පුත්‍රයා හට ඒ බව කීය. ඔහු එයින් තැතිගෙන මේ රටේ ඉන්න දක්ෂ වඩුවා මේ තෙමේය. කුමාරයා මොහු මරවනු ඒකාන්ත බව පෙනේ. මොහු මැරීම රටට බලවත් පාඩුවකි. මා දැන මොහු මරන්නට ඉඩ තැබීම නුසුදුසුය. මොහු මරණයෙන් ගැලවිය යුතුයැයි සිතා වඩුවා වෙත ගියේය. ගොස් පහයේ වැඩ අවසාන දැයි ඇසීය. අවසානයැයි වඩුවා කීය. එවිට පංජික තෙමේ තමුසේ මරවන්නට කුමාරයාගේ අදහසක් තිබේ. එයින් ගැලවී ගන්නා සැටියක් සිතා ගන්නේයැයි දැන්විය. වඩු තෙමේ මෙය මට දැන්වීමෙන් මහත්මයා කළේ ලොකු උපකාරයකැයි වේවා. මේ ගැන කරන සැටි මම දනිමි නිහඬ විය. එක් දවසක් කුමර තෙමේ වඩුවා වෙත ගොස් පහයෙහි වැඩ අවසාන දැයි ඇසීය. එවිට දේවයන් වහන්ස වැඩ අවසන් නැත. කළ හරියට වඩා කරන්නට ඉතිරි හරිය බොහෝ යැයි කීය. ඉතිරි වැඩ මොනවාදැයි ඇසූ විට දේවයන් වහන්ස සොයා බලා කියන්නම්. තව ලී කොටන් කීපයක් වුවමනාය. ඒවා ගෙන්වා දෙන්නැයි වඩුවා දන්වා සිටියේය. වුවමනා ලී කොටන් මොනවාදැයි කුමරු ඇසූ විට වඩා වටිනා හර ඇති ලී දැන් වුවමනා නැත. දැනට වුවමනා කරන්නේ අරටු නැති සැහැල්ලු ලී යැයි කී විට ඔහු ඒවා ගෙන්වා දුන්නේය. එක් පිති වඩුවා දේවයන් වහන්ස මින්පසු ඔබ වහන්සේ මෙහි නො ආ යුතුය. කරන්නට ඉතිරිව ඇත්තේ ඉතා සියුම් කැටයම්ය. ඒවා කතා කර කළ හැකි නොවේ. කාවත් බලා සිටියදී ඒ කරනු අපහසුය. හිත එක් තැන්කොට ගෙන එය කළ යුතුය. එන්නට ඉඩ දිය යුත්තේ කෑම ටික ගෙන එන අපේ පවුලට පමණය. එහෙයින් වැඩ අවසන් කොට මා දන්වනතුරු වැඩපළට යාපත් නොවනු මැනවැයි කීය. කුමරුද එය පිළිගත්තේය. එක් පිති වඩු තෙමේ මඬුවෙහිම කාමරයකට වැද ලී සුද්ද කොට කපා කොට අඹදරුවන්ද ඇතුළත හිඳුවාගෙන යා හැකි තරමේ අහස් යානයක් සාදා නිම කොට කෑම ගෙන ආ අඹුට ගෙයි ඇත්ති විකිණිය හැකි සියලු බඩු මුට්ටු විකුණා දමා රන් රිදී මුතු මැණික් තිබෙන හරියකුත් ගෙන ඒවයි කීයේය. කුමරුද වඩුවා ගෙයින් එළියට නොබනා බැවින් ගේ වට කොට රැකවල් තැබුවේය. වඩුවා යන්ත්‍රයේ සියලු වැඩ අවසන් කොට දූ පුතුන් සමග අඹු ගෙන්වා ගෙන
උදය කාව්‍යයේ අඹදරුවන් අහස් යානයට නංවා ජනෙල් කවුළුවකින් එළියට බැස අහසට නැග ගියේය. දේවයන් වහන්සේ අන්න අන්න වඩුරාළ පැන යායි. බොහෝ දෙනා කෑ කෝ ගසමින් උඩ බලා සිටියදීම වඩුව තම අහසින් ගොස් හිමාලය වනයෙහි බැස නුවරක් ඉදිකොට එහි රජ විය. එය කාශ්‍යප වාහන නම් වූයේය. බෝධිරාජ කුමරා තෙමේ ගේ වැදීම මංගල්‍ය සඳහා බුදුරදුන්ට ආරාධනා කොට පහයේ සිවුරු දෑ ගඳින් පිරිබඩ කොට පළමු එළිපත සිට රෙදි පාවඩ ඇතිර වූයේය. කුමරුට පුත්තු නැත. එහෙයින් ඔහු මට පුතෙක් හෝ දුවෙක් ලැබේ නම් බුදුරජාණන් වහන්සේ මේ පාවාඩ උඩින් වඩිනා සේකැයි සිතමින් උන්නේය. කුමරු බුදුරජාණන් වහන්සේ ගෙට වැඩි කල්හි දන බිම ඔබා වැඳ පාත්‍රය ගෙන ස්වාමීන් වහන්සේ ගෙට වඩිනා සේක්වායි ආරාධනා කළේය. එහෙත් උන්වහන්සේ ගෙට නොවැඩි සේක. නැවතත් ආරාධනා කළේය. එවේලෙහි උන්වහන්සේ අනඳ තෙරුන් දෙස බැලූහ. අනඳ තෙරණුවෝ බුදුරදුන් තමන් දෙස බැලූ බැල්මෙන් පාවාඩ උඩින් නොවඩිනා බව දැන පාවාඩ හකුලා දමන්න බුදුරජාණන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිනා සේක. උන්වහන්සේ පශ්චිම ජනතාව ගැන බලන සේක. එහෙයින් පාවඩ හකුලා දමන්නැයි කීහ. රාජ කුමරුද පාවඩ හකුළුවා බුදුරදුන් ගෙට වැඩීම කරවා වඩා හිඳුවා කැඳ අවුළුපතින් සතප්පා පසෙකට වී හිඳ වඳිමින් මම බුදුරජාණන් වහන්සේගේ දායකයෙක්මි. තෙවරක් සරණ ගිය උපාසකයෙක්මි. එක් වරක් සරණ ගියෙමි. මව් කුසේදීය. දෙවන වර සරණ ගියෙමි. ගැටවර කාලයේදීය. තෙවන වර සරණ ගියෙමි. නුවණැති කාලයේය. එසේ වූ මා විසින් ඇතිර වූ පාවාඩ උඩින් බුදුරජාණන් වහන්සේ නොවැඩි සේක. කුමක් නිසා බුදුරජාණන් වහන්සේ එසේ කළ සේක්දැයි ඇසීය. එකල්හි උන්වහන්සේ කුමාරයා ඔබ කුමක් සිතා පාවාඩ ඇතිර වූවාදැයි ඇසූහ. ස්වාමීනි, මම පාවාඩ ඇතිර වූයේ මට පුතෙක් හෝ දුවෙක් ලැබේ නම් බුදුරජාණන් වහන්සේ පාවාඩ උඩින් වඩිනු ඇතැයි සිතාය කී විට කුමාරයා මම ඒ නිසාම පාවාඩ නොපා ගන්නට අදහස් කළෙමි. උන්වහන්සේ වදාළ සේක. ස්වාමීනි, කිම මම පුතෙකු හෝ දුවෙකු නොලබමින්ද මට ඒ පිණිස වාසනාවක් නොවේදැයි ඇසීය. ඔව්, ඔබට ඒ පිණිස වාසනාවක් නැත. පුතෙක් හෝ දුවක් නොලැබේ යැයි වදාළ විට කුමක් නිසා එසේ නොලැබේදැයි ඇසීය. ඔබ එක් ජාතියකදී අඹුව හා එක්ව මහා අපරාධයක් කළහුය. ඒ අපරාධය නිසා වදාළ කල්හි ස්වාමීනි එය වදාරනු මැනැවැයි ආරාධනා කළේය. ඉක්බිතියේ බුදුරජාණන් වහන්සේ කුමාරයා පැර එක් ජාතියක සිය ගණනක් මිනිස්සු ලොකු නැවකින් මුහුදු ගියහ. නැව මුහුද මැදදී බිඳී ගියාය. එකල්හි